Hello children, today we are going to talk about a very important lesson. What is it about? It's about tenses. අපේ පුතාලා දුවලා අපි අද කතා කරන්න යන්නේ grammar lesson වල තියෙන ලොකුම පාඩමක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා මොකද්ද මේ tenses. අපි ජීවිත කාලේ පුරාම ඉගෙන ගන්නවා නේද tenses ගැන. හැබැයි can anybody tell what tenses are? Okay, what do you mean by the word tenses? කාටද කියන්න පුළුවන්ද මේ tenses කියන්නේ මොනවද කියලා? ඔන්න ස්ටක් වුණා නේද? අපි ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නවා නේද? ගොඩාක් ටෙන්සස් තියෙනවා. සිම්පල් කියයි, කන්ටිනියස් කියයි නේද? පර්ෆෙක්ට් කියයි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවානේ. හැබැයි හරි පිළිවෙලට මොනවද මේ ටෙන්සස් කියලා කියන්නේ? මොකද්ද මේකෙන් වෙන්නේ කියලා පුතාලට අවබෝධයක් තියෙනවද? හරි. මෙච්චර ජීවිත කාලයක් තිස්සේ අවුරුදු 15ක් 16ක් තිස්සේ ඉගෙන ගත්ත දැන් නේද? දැන් වැඩි හිටියොත් ඉගෙන ගන්නවා නේද? හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටෙන්සස් කියන්නේ මොනවද කියලා පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි මේකට ලොකු වෙලාවක් යනවාද ඉගෙන ගන්න? කොහෙත්ම නෑ. මම කියලා දෙන්නම් පුතාලට කෙටිම ක්‍රමයක් මේ ටෙන්සස් කියන්නේ මොකද්ද? අපි කොහොමද මේ ටෙන්සස් මතක තියාගන්නේ කියලා. හරි. දැන් මගේ පුතාලා හැමෝම දන්නවානේ. Right? There are times. කාලේ තියෙනවානේ. Now if you are talking about today, අපි මේ අද ගැන කතා කරනවා නම් it goes with present. In Sinhala we say වර්තමාන කාලය. Right? But if you are talking about yesterday, right? Yesterday or day before yesterday, අපි අද ගැන නෙමෙයි. Right? ඊයේ ගැන නැත්නම් ඊයට කලින් දවස ගැන කතා කරනවා නම් it goes with past. But if you're talking about tomorrow or next month අපි කතා කරනවා නම් පුතේ හෙට ගැන හරි නැත්නම් ඊළඟ මාසෙ ගැන it goes with future. Like that there are 3 times. How many times are there? There are 3 times. What are they? Present, past, future. What are the times? Present, past, future. අපි එහෙනම් times ටික පොඩ්ඩක් ඉක්මනට ලියාගෙන ඉමු. Right? අපි වර්තමානය ගැන කතා කරනවා නම් පුතේ අපි ඒ ටයිම් එකට කියනවා මොකද්ද? present කියලා නේද? වර්තමාන කාලය present. Right? Okay, if you are talking about yesterday that goes with past. හැබැයි අපි ඊයේ ගැන කතා කරා නම් ඒක යන්නේ මොන tense එකත් එක්කද? past tense එකත් එක්ක. නේද පුතේ? හරි. But if you are talking about tomorrow අපි කතා කරමින් ඉන්නේ හෙට ගැන නම් ඒක යන්නේ future tense එකත් එක්ක. Right? මෙන්න මේ විදිහට මගේ පුතාලට පුළුවන් ටයිම්ස් තුනක් ගැන කතා කරන්න. මොනවාද? present, past, future. දැන් tenses කියලා කියන්නේ මේ තුනද? present tense, past tense, future tense. මේ තුනද? අපි බලමුද? No පුතේ. There are 4 aspects. 3 times 4 aspects. 3 times 4 aspects. times තුනක් තිබුණාට ඇත්තටම aspects 4ක් තියෙනවා. අපි බලමු first aspect එක මොකක්ද කියලා. Right? Okay. Have you ever heard? මම දන්නවා මගේ පුතාලා මේවා අහලා තියෙනවා. හැබැයි පිළිවෙලට ක්‍රමානුකූලව ඉගෙනගෙන නැති එක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා එකපාරට මොකක්ද කියලා ටෙන්සස් ඇහුවොත් දරුවන්ට උත්තරයක් දී ගන්න හරි අමාරුයි. නේද? Okay. First aspect is simple. The second one is continuous. And the third aspect is perfect. දැන් චුට්ට මතක් වෙනවා නේද? අපි මෙන්න මේ වගේ කොහෙන් හරි මේ වගේ කොටස් කතා කරා කියලා. හැබැයි පිළිවෙලට ඉගෙන ගත්තේ නැති එකයි ක්‍රමානුකූලව නිවැරදිව ඉගෙන ගත්තේ නැති එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. And the last one is perfect continuous. Right? Perfect continuous. හරිද? හරි. ඔන්න now we know that 3 times and 4 aspects. එහෙනම් how many tenses are there? Tenses කීයක් තියෙන්න පුළුවන්ද? අපි බලමුද? හරි. Okay. Simple ගත්තොත් simple tenses පුතේ තුනක් තියෙනවා. මොනවද මේ simple tenses තුන? The present simple tense. අපිට ඉතින් මේක ලියනකොට පුතාලට ඕනම් මෙතන ඉස්සරහට පුතාලට the දා ගන්න පුළුවන්. Right? පුතාලට මෙතන ඉස්සරහට the කියලා දාලා පිටිපස්සට පුළුවන් tense කියන එක add කරන්න. හරිද? හරි. දැන් අපි බලමුද how many tenses are there? Chino, ඔයගොල්ලන්ට මතකයිද tenses කීයක් තියෙනවද කියලා? ඔන්න බලන්නකෝ. Right, the first one. ඔන්න මෙන්න මේ විදිහට පුතාලට simple tenses තුනක් තියෙනවා. Simple tenses තුනක් තියෙනවා. මොනවාද මේ simple tenses තුන? The present simple tense. ඊළඟට the past simple tense. Right? ඊළඟට the future simple
tense. එහෙනම් simple tenses කීයක් තියෙනවද පුතේ? There are 3 simple tenses. සිංහල විෂයේ සරල වර්තමාන කාලය, සරල අතීත කාලය, සරල අනාගත කාලය. හරිද? හරි. ඒ වගේම තමයි පුතේ දැන් simple tenses තුනක් තියෙනවා වගේ මේ continuous tenses තුනක් තියෙනවා. මොනවද? හරි ලේසි නේද? මොනවද මේ continuous tenses ටික? මේ විදිහටම the present continuous tense. නේද? ඊළඟට the past continuous tense. Right? ඊළඟට the future continuous tense. Now we know now 6 tenses. මොනවාද? 3 simple tenses and 3 continuous tenses. ඒ වගේම පුතේ මේ perfect tenses තුනක් තියෙනවා. මොනවද? අපි බලමු. Right? Okay, the present perfect tense, the past perfect tense, and the future perfect tense. Okay, now we know 9 tenses. Okay, the present perfect continuous tense, the past perfect continuous tense, ඊළඟට අන්තිමේට අපි කතා කරනවා the future perfect continuous tense. දැන් බලන්නකො පුතේ. Okay, there are 3 simple tenses, there are 3 continuous tenses, there are 3 perfect tenses, and there are 3 perfect continuous tenses. මෙන්න මේ විදිහට මේ aspects හතරට times තුනත් එක්ක අපිට tenses කීයක් හදාගන්න පුළුවන්ද? 3 simple, 3 continuous, 3 perfect, 3 perfect continuous. Right? නේද පුතේ? හරි. මේ විදිහට අපිට පුළුවන් tenses 12ක් හදාගන්න. How many tenses are there? 12 tenses are there. There are 12 tenses. How many tenses are there? There are 12 tenses. මෙතනදී අපිට tenses 12ක් කතා කරන්න පුළුවන්. හැබැයි තාම මම අර මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නෑ නේද? මොනවාද tenses කියන්නේ කියලා? හරි. අපි මුලින් මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මොනා කරන්නද? මේ tenses 12 මොකද්ද මේ tenses කියලා කියන්නේ කියලා හරියට පැහැදිලිව කතා කරන්න. දැන් මගේ පුතාලා දන්නවා there are 12 tenses. අපි කලින් කතා කරා 3 times 4 aspects altogether 12 tenses නේද පුතේ? 3 simple tenses, 3 continuous tenses, 3 perfect tenses and 3 perfect continuous tenses. අපි තාම දන්නේ නැහැ මොකද්ද මේ tenses කියන්නේ කියලා. හරි. ඒක ඉගෙන ගන්න sentence එකක් ගමු. අපි මුලින්ම sentence එකක් ගමු පුතේ. අරගෙන අපි බලමු මේ sentence එක මේ tenses 12ට දාලා මොකද්ද වෙන්නේ කියලා. හරිද? Okay, are you ready? Let's see the එහෙනම්. හරි. එහෙනම් පුතේ මම හරි. මෙතනදී අපිට ඊට පොඩි වැදගත් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. ඕනම sentence එකක අනිවාර්යෙන්ම if there's a sentence, okay, there should be a subject. Sentence එකක් වෙන්න නම් පුතේ අනිවාර්යෙන්ම ඒකට subject එකක් තියෙන්න ඕනේ. The doer. Okay, the person or the thing. නේද? අපි මොකද්ද මේ කරන්නේ කවුද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. And the verb. sentence එකක් වෙන්න නම් අඩුම වශයෙන් subject එකකුයි verb එකකුයි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට object එකක් rest එකක් එන්න පුළුවන්. ඔයගොල්ලෝ word classes කතා කරලා තියෙනවා. name the parts of the speech දන්නවා. word formation එතකොට sentence formation ගැන අවබෝධයක් තියෙනවා. නමුත් tenses ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්නක හරි වැදගත්. හරි. මේක ලොකු දෙයක් නෙමෙයි. හරි සරලයි. වාක්‍යයක් ගත්තොත් පුතේ වාක්‍යයක් හැදෙන්න නම් ඒකේ කර්තෘ ඉන්න ඕනේ. කරන ක්‍රියාව තියෙන්න ඕනේ. Right? Subject and the verb are the main components. Right? වැදගත්ම දේවල් තමයි ඒ දෙක. එහෙනම් අපි පොඩ්ඩක් බලලා ඉමු. හරි. එහෙනම් අපි කතා කරද්දී මම එක වාක්‍යයක් ගන්නම් පුතාලට පැහැදිලි වෙන්න. මම ලියන මෙන්න මේ වාක්‍යය. I මොකද්ද? I කියන්නේ කවුද පුතේ? මම. මම මොකද කරන්නේ? What do I do? දැන් මම මොකද කරන්නේ? I speak. I speak. What do I speak? මොනවද මම කතා කරන්නේ? I speak English. I speak English. Okay. What do I speak? I speak English. Now that's a habitual action of me. The teacher නම් ඒක පුරුද්දක් නේ පුතේ. නේද? Okay, teacher speaks in English. Right? Okay. හරි. එතකොට මේ subject මෙන්න මේ sentence එකේ පුතේ who speak English කවුද ඉංග්‍රීසි කතා කරන්නේ? I. මම. එහෙනම් කවුද මේකේ doer? subject එක වෙන්නේ මොකද්ද පුතේ? I. ඔන්න මම subject කියලා මෙතනින් කියනවා. I කියන්නේ මොකද්ද මෙතන තියෙන subject එක නේද? I කියන්නේ මේ වාක්‍යයේ තියෙන subject එක. හරි. Okay, what do I do? මම මොකද කරන්නේ? I speak. මම කතා කරනවා නේද පුතේ?
Okay, මම කතා කරනවා මෙතන මේ speak කියන්නේ මොකද්ද? Speak කියලා කියන්නේ මේ sentence එකේ තියෙන verb එක. මේ sentence එකේ තියෙන verb එක. What do I speak? මොනවද මම කතා කරන්නේ? I speak English. නේද? I speak English. English කියලා කියන්නේ මේ sentence එකේ කර්මය. සිංහල විෂය කර්මය object කියලා අපි English වලින් කියනවා. Right? I speak English, right? I is the subject, speak is the verb, and English is the object, right? හරි. දැන් අපි ඔන්න sentence එකක් ගත්තා. මගේ වාක්‍යය තමයි I speak English. මේකේ සිංහල තේරුම මොකද්ද පුතේ? මම ඉංග්‍රීසි කතා කරනවා. Speak කියන්නේ මොකද්ද? කතා කරනවා. Right? Okay. එහෙනම් present simple tense එකේදී මේ sentence එක ගත්තොත් I speak English කියන එක හරි. අපිට මේක පිටිපස්සට I speak English daily, I speak English every day වගේ time phrase එකක් දාගන්න පුළුවන්. හරි. හැබැයි දැන් මෙතන teacher time phrases ගැන කතා කරන්නේ. මම මේ subject verb object එක අරගෙන පුතාලට පෙන්නන්න මේ sentence එක අපි කොහොමද turn කරගන්නේ මේ 12 tenses වලට. එතනදී අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම tenses කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? The past simple tense. Okay, the past simple tense එකේදී මම මෙතන මේ line එක අයින් කරන්නම් දැන් මට ඒක අවශ්‍ය නැති නිසා. Right. Okay. Right. දැන් past simple tense එකේ දැන් මෙතන තියෙන පුතේ මම ඉංග්‍රීසි කතා කරනවානේ. past simple tense එකේදී මොකද වෙන්නේ? දැන් මම කතා කරලා ඉවරයිනේ. එතකොට මම ඉංග්‍රීසි කතා කරා. කවුද කතා කරන්නේ? මමම තමයි. හරිද? කවුද කතා කරන්නේ? මමම තමයි. මොනවද මම කතා කරන්නේ? හරි. මොකද්ද මම කළේ? I spoke. What is the past form of speak? මොකද්ද පුතේ past form එක මේ speak එකේ? spoke. What did I speak? මොනවද මම කතා කළේ? I spoke English. I spoke English. All right. ඒ වගේ අපිට අග්ගල ඊළඟ tense එකට යමු. හරි. එතකොට අනාගත කාලෙන් මේ වාක්‍ය කිව්වොත් මම කියනවා දැන් present simple tense එකේදී මම ඉංග්‍රීසි කතා කරනවා. past simple tense එකේදී මම ඉංග්‍රීසි කතා කළා. හැබැයි future simple tense එකේදී මම කියනවා I will speak English or I shall speak English. දෙකම හරි. හරි? මම ඉංග්‍රීසි කතා කරાવી නැත්නම් මම ඉංග්‍රීසි කතා කරන්නම්. පුතාලට එක්ක I shall දාලා කියන්න පුළුවන්. නැත්නම් I will දාලා කියන්න පුළුවන්. I will speak English. I shall speak English. හරි මම ඉංග්‍රීසි කතා කරන්නම්. නැත්නම් මම ඉංග්‍රීසි කතා කරાવી. හරි? මම ඉංග්‍රීසි කතා කරાવી. Okay? මම ඉංග්‍රීසි කතා කරાવી. Okay, ආයෙත් ලියමු English. හරි. හරිද පුතේ? ඔන්න දැන් අපි present අපි simple tenses තුන දන්නවා. I speak English මම ඉංග්‍රීසි කතා කරනවා. I spoke English මම ඉංග්‍රීසි කතා කරා. I will speak English මම ඉංග්‍රීසි කතා කරાવી. or I shall speak English මම ඉංග්‍රීසි කතා කරන්නම්. Right? Okay, හරි. ඊළඟට අපි එනවා continuous tenses. මේ continuous tenses හරි විශේෂයි පුතේ. කර ඉන්න දේවල්. Now what am I doing? I'm teaching. What are you doing? You are learning. What I'm going to do now. අර ඒ වගේ මෙන්න මේකෙදි අපි කතා කරන්නේ කර ඉන්න දේවල්. හින් සිංහල විෂයෙන් මේගොල්ලෝ ඉගෙන ගන්න මිශ්‍ර ක්‍රියා කියලා කරමින් නම නටා ඉන්නවා මම නටමින් ඉන්නවා නේද? අන්න ඒ වගේ ඉගෙනගෙන තියෙනවා නේද? ඒ වගේ මේ වාක්‍යය ගත්තොත් දැන් I speak English කියන්නේ මම ඉංග්‍රීසි කතා කරනවානේ. continuous tense එකේදී මේක කරමින් තමයි ඉන්න ඕනේ. එතකොට ඒක හරි විශේෂයි නේද පුතේ? මෙතනදී දැන් මේ අපි simple tenses වල verb එක මේ විදිහට speak spoke තනියම හිටියට continuous tenses වලදී continuous කියන්නේ කරමින්නේ. එහෙනම් speaking. මේ speaking කියන එක තනියම තියන්න බෑ. හරිද? හරි. එන්නකෝ මම කියලා දෙන්නම් මේ විදිහට පුතාලට. හරි. මෙන්න මෙතනදී මමම තමයි මේ ක්‍රියාව කරන්නේ නේද පුතේ? මොකද්ද මම කරන්නේ? කතා කරමින්. මම කරමින් කියද්දි මෙතෙන් එනවා ස්පීකින් කියලා. හැබැයි මම කතා කරමින්. මොකද්ද? කතා කරමින් ඉන්නවද? නැත්නම් කතා කරමින් හිටියද? කතා කරමින් ඉඳීවිද කියලා තීරණය වෙන්නේ අපි මෙතනට දාන්නේ be verb එකෙන්. හරිද? එතකොට දැන් මම කතා කරමින් ඉන්න නිසා මම කියනවා I'm speaking. What am I speaking? මොනවද මම කතා කරමින් ඉන්නේ? English. දැන් එතකොට මේ වාක්‍යයේ subject එක මොකද්ද පුතේ? What is the subject of this sentence? Okay. Who is speaking English? I.
Okay, මමනේ what am I doing? මොකද්ද මං කර ඉන්නේ? I'm speaking. එහෙනම් verb එක වෙන්නේ පුතේ am වත් speaking වත් දෙක වෙනම නෙමෙයි. I'm speaking දෙකම තමයි verb එක වෙන්නේ. What am I doing? I'm speaking. What am I doing? I'm speaking. Right? Okay. මොකද්ද මේකේ සිංහල තේරුම? මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. අර විදිහටම past continuous tense වලදී පුතේ මමම නෙමෙයි ක්‍රියාව කරන්නේ. මම කතා කරමින් දැන් ඉන්නවා කිව්වොත් ඒක යන්නේ present continuous වලට නේද? දැන් past continuous වලදී කියන්න ඕනේ මම කතා කරමින් හිටියා කියලා නේද? මම කතා කර හිටියා. එහෙනම් අපිට ගන්න පුළුවන් be verbs දෙකක් තියෙනවා was and were. අයිත් එක්ක පුතාලා දන්නවා අපි පාවිච්චි කරන්නේ was කියලා. එහෙනම් okay, who is the subject? Okay, what is the subject there? I. Right? Okay. Who was speaking English? I. What was I doing? Was speaking. Right? Okay. Okay. Then what was I speaking? Okay. What was I speaking? මොනවද මම කතා කර හිටියේ? English. English is the object. පුතාලට පැහැදිලි නේද? ඒ වගේම future එකේදී I speaking කියලා අපි ලිව්වට future එකටත් මෙතනට ගැලපෙන be verb එකක් අපි දාන්න ඕනේ. මොකක්ද මේ be verb එක? සාමාන්‍ය future simple tense එකේදී අපි ගත්ත model verb එකක් will කියලා. මෙතනට willම තමයි ගන්නෙ. හැබැයි මෙතන ing form එකක් තියෙනවානේ. ඒ නිසා will විතරක් අරගෙන බෑ. මොකද දාන්න වෙන්නේ? will එක අපි ඒක be verb එකක් කියලා පෙන්නන්න will be කියන එක add කරා. හරි? එතකොට I speaking English කිව්වොත් මම ඉංග්‍රීසි කතා කරමි. ඉන්නවා නම් I'm speaking English. හිටියා නම් I was speaking English. ඉඳීවි නම් I will be speaking English, right? ඔන්න අපි දැන් continuous tenses තුනක් කතා කරා. පුතාන්ට මෙතෙන්ට එනකොට චුට්ටක් තේරෙනවද? Okay, the subject is I. The object is English. The verbs speak kata karana, spoke kata kara. Okay, will speak kata karavi, right? Am speaking kata karamin innawa, was speaking kata karamin hitiya, and will be speaking kata karamin in the we. Hi. දැන් ඔන්න අපි යනවා perfect tenses වලට. මේ perfect tenses උත් හරි විශේෂයි පුතේ. දැන් past tense එකේදී අපි කරලා ඉවර දේවල් කතා කරේ. හැබැයි මේ perfect tenses වලදී අපි කතා කරන්නේ කරලා තියෙන දේවල්. ඒ කියන්නේ අපි action එක සිද්ධ වෙන්නේ ටිකක් කාලයකට කලින්, but the result is in the present. result එක තියෙන වර්තමාන කාලේ. Yes, I have written letters. Oh, මම ලියලා තියෙනවා. Okay. These are the letters I have written. Yes, I have sent the messages. Oh, මම messages send කරලා තියෙනවා. ඉතින් phone එකෙන් proof පෙන්නන්න පුළුවන්. Okay, ඒ වගේ මම තව sentence එකක් කියන්නද? Please don't call me now. මට කතා කරන්න එපා. Father has come. තාත්තා ඇවිල්ලා ඉන්නේ. මේ තාත්තා පේන්නේ ඉන්නවා. තාත්තා දැන් ඩාවේ නෑ ටිකකට කලින්. තාත්තා ඇවිල්ලා ඉන්නේ. දැන් තාත්තා ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ වගේ action එක ටික කාලයකට කලින් සිද්ධ වුණාට result එක වර්තමානයේ පේන තියෙනවා. Don't sit there. The chair is broken. The chair has broken. පුටුව කැඩිලා තියෙන්නේ. ඉඳ ගන්න එපා. The chair has broken. අපිට result එක පේන්න තියෙනවා. හරි විශේෂයි. එහෙනම් මේ I speak English කියන්නේ මම ඉංග්‍රීසි කතා කරනවානේ. present perfect tense එකේදී මේකේ තේරුම වෙන්නේ මොකද්ද පුතේ? මම ඉංග්‍රීසි කතා කරලා තියෙනවා. right? හරි. අපි කොහොමද මේ වාක්‍යය හදාගන්නේ? දැන් මම කියන එක දැන් ඔයගොල්ලන්ට subject එක object එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. මම එකම sentence එකනේ අරන් තියෙන්නේ. නේද පුතේ? හරි. එහෙනම් අපි බලමු මමම මේක කරන්නේ නේද? හරි. කතා කරලා කියනකොට මෙන්න මේ perfect tense එකේදී අපි පාවිච්චි කරන්නේ දැන් simple present tense එකේදී past එකේදී future එකේදී පුතාට අවබෝධයක් තියෙනවා continuous වලදී අපි ing verb එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි perfect tenses වලදී පාවිච්චි කරන්නේ අපි third form of the verb. third form past participle form. දැන් speak කියලා ගත්තොත් speak කතා කරනවා, spoke කතා කරා, spoken කතා කරලා. මේක complete අදහසක් නෑ. ඒකට මොනවා හරි helping verb එකක් ඕනේ, support එකක් ඕනේ. ඒක ගැන මම කියලා දෙන්නම්. ඒ වගේ write කියන්නේ ලියනවා, wrote ලිව්වා, written ලියලා තියෙනවා. මේවා පුතේ irregular verbs. එතකොට මෙන්න මේ වගේ වචන 200ක් විතර තියෙනවා මේ English language එකේ. අපි ඒක ටිකක් මතකෙන් තියාගන්න ඕනේ. හැබැයි ඕවට spelling rule තියෙනවා. එතකොට ඒ දේවල් පහසින් මතක තියාගන්න මම පුතාලට පන්තියේදී කියලා දෙන්නම්. හැබැයි අපි ගත්තොත් work කියන word එක, work කියන verb එක ගත්තොත් work කියන්නේ වැඩ කරනවානේ. එතකොට වැඩ කළාට කියන්නේ worked. වැඩ කරලා කියන්නේ worked. හරි ලේසි. regular verbs වල past form එකයි past participle form එකයි දෙකම සමානයි. අපිට තියෙන්නේ පිටිපස්සට ed හරි e තියනවා නම් d හරි දාගන්න. අපි ඒ ගැන කතා කරමු. හරි?
මෙතනදී දැන් මම කියන්න යන්නේ මම ඉංග්‍රීසි කතා කරලා තියෙනවා කියලා. හරි. එහෙනම් මෙතනදී අපිට ඕන වෙනවා මේ speak කියන verb එකේ third form එක. speak කතා කරනවා. spoke කතා කළා second form එක past form එක. right. දැන් අපි කතා කරන්නේ යන්නේ past participle form එක තමයි පුතේ spoken. spoken. right. එහෙනම් I spoken. right. හැබැයි මේක පොඩි අඩුවක් තියෙනවා නේද? මම කතා කරලා. හරි. අපි ඉංග්‍රීසි කියලා දාමුකෝ. I spoken English කියලා තියන්න පුළුවන්ද? මේකට තනියම ඉන්න පුළුවන්ද? මේ verb එකේ භාගයක් වගේ නේද තියෙන්නේ. මම ඉංග්‍රීසි කතා කරලා තියෙනවා නම් අපි දානවා present perfect එකේදී have. ඒ වගේම පුතේ මම ඉංග්‍රීසි කතා කරලා මේ I spoken English. හැබැයි මේක complete නෑ. නේද? තිබුණා කියනකොට අපි මෙතනට දානවා I had spoken English. ඒ වගේ අනාගතයේ ඉංග්‍රීසි කතා කරලා තියෙන්නේ කියන පුතාලා මෙතන ලියනවා මම චුට්ටියට ලියන්නම් අපිට තියෙන ඉඩ ප්‍රමාණය පොඩ්ඩක් නිසා I will have spoken. මොකද්ද? I will have spoken English. මම ඉංග්‍රීසි කතා කරලා තියෙන්නේ. මොකද මේකේ තේරුම මම ඉංග්‍රීසි කතා කරලා තියෙන්නේ. මේ දැන් අපි tenses 9ක් කතා කරානේ. මේ 9ෙම subject එක බලන්න. The subject is the same. The object is the same. But what happened to the verb? බලමුද? තව 3ක් කතා කරන්න තියෙනවා. හරි. එතනදී මේ period එකත් එක teacher මේ විදිහට කරගෙන යන්නම්. හරි. මෙන්න මෙතනදී පුතේ හරිම විශේෂ ටෙන්ස් එකක් perfect කිව්වොත් මම කිව්වා අනිවාර්යයෙන්ම කරලා තියෙන දේවල්. එතකොට අපිට have, has, had, will have වගේ වචන පාවිච්චි කරන්න වෙනවා. තියනවා කියන අදහස තියනවා කිව්වොත් have, has, තිබුණා කිව්වොත් had, නේද? තියෙදි කිව්වොත් will have වගේ පාවිච්චි කරන්න වෙනවා. හැබැයි continuous උත් තියනවා. continuous කියන්නේ කරමින්. මොකද්ද? කරමින්. දැන් තියනවා කරමින්. එහෙනම් කරමින් තියනවා. මේ පොඩි අඩුවක් තියනවා නේද? දැන් මම I've been teaching English since morning. මම උදේ ඉඳලා ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා. පටන් ගත්තේ කොච්චර කාලයකට කලින්ද? උදේ ඉඳලා. තාමත් මම මේ ඇක්ෂන් එක කරමින් තියනවා නේද? දැන් මම නවත්තන්නද යන්නේ? නෑ. තව දුරටත් මම කරගෙන යනවා. අන්න කාල පරිච්ඡේදයක් තියෙනවා නේද පුතේ? I've been teaching English since morning. මම මේ උදේ ඉඳලා ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා. උදේ ඉඳන් මම ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා නේ. I've been teaching English for 5 hours. මම පැය 5ක් තිස්සේ ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා. මෙන්න මේ වගේ I speak English කියන්නේ මම ඉංග්‍රීසි කතා කරනවානේ පොතේ. එතකොට මේ tense මේ sentence එක අපි present perfect continuous tense එකේ කිව්වොත් සිංහලේ ඒකේ තේරුම වෙන්නේ මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. අපි චූටියට තමයි මෙතන ලියන්න වෙන්නේ. අපි බලමු I අර continuous tense එකක් නිසා මෙතන speaking එන්නේ. හැබැයි perfect උනාම අපි ඒකේ time එකත් එක්ක බලලා අපිට දාන්න වෙනවා have එකක් නේද? හැබැයි I have speaking කියලා දෙන්න පුළුවන්ද? I have speaking නෑ. අපි have එක දාන්නේ third form එකනේ පුතේ. එහෙනම් එතකොට continuous එක දාන්න ඕනේ be verb එකක් නේ. මෙතන මොකක් හරි අඩුවක් තියෙනවා. මොකද්ද මේ අඩුව? අපි බලමුද මොකද්ද මේ අඩුව කියලා? හරි. අන්න මෙන්න මේකයි. හරි. මෙන්න මේකයි වෙන්නේ. හරිද පුතේ? දැන් මෙතනදී I speaking නේද? continuous නිසා අපි speaking කියලා දැම්මනේ. මොනවාද speaking කරන්නේ? මොනවාද කතා කරලා තියෙන්නේ? English නේ. නේද පුතේ? හරි. එතකොට මෙතනදී කරලා තියනවා කියන අදහස තියෙන නිසා අපිට කරලා කියද්දි have කරමින් නිසා speak දැම්මම මෙතනදී විශේෂ වචනයක් මම introduce කරනවා. මොකද්ද? been. I have been speaking English. මොකද්ද? I have been speaking English. මම I English right? කතා කරමින් speaking. ඉඳලා been තියනවා have. English වලදී අපි කියන්නේ I have been speaking English. බලන්නකෝ පුතේ have එකත් එක්ක perfect බලන්න have එකත් එක්ක ඇවිල්ලා තියෙන මොන verb එකක්ද? past perfect නේද? past participle verb එකක්. මොන verb එකක්ද? past participle verb එකක්. continuous එක ing verb එකක් කියලා තියෙන. මේ දෙක join කරන්න මෙතනට be verb එකක් කියලා දෙනවා. පුතාලට පේනවා නේද? හරි. එහෙනම් right. ඒ වගේම තමයි
දැන් මේ present perfect tense එකනේ පුතේ present perfect continuous එකනේ I have been speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම past perfect continuous වලදී පොඩි වෙනසයි වෙන්නේ මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තිබුණා. පොඩි වෙනසයි අපිට කරන්න තියෙන්නේ මොකද්ද? I had been මොකද්ද? I had been speaking English. I had been speaking English. ඊළඟට future එකේදී මොකද වෙන්නේ පුතේ? මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියේවි. පොඩි වෙනසක් කරන්න තියෙනවා. I will have been. මොකද්ද? I will have been speaking කියලා අපිට ගන්න පුළුවන්. Right? Speaking English. Right. මට ඉතින් ඉඩත් එක මම මෙච්චරක් ලියන්න. හරි. දැන් මට පුතාලා හොඳට බලා ගන්න මෙන්න මේ ටික. Okay, the subject of the each sentence we have read. අපි ලියලා තියෙන හැම sentence එකකම මොකද්ද පුතේ subject එක වෙන්නේ? I නේද? subject එක වෙනස් වෙලා තියෙනවද? නැහැ. මමම තමයි මේ ක්‍රියා ටික කරලා තියෙන්නේ. object එක වෙනස් වෙලා තියෙනවද English කියන එක? නැහැ. ඒක වෙනස් වෙලක් නැහැ. එහෙනම් මොනවටද ඇත්තටම වෙනස්කම් වෙලා තියෙන්නේ? මොනවටද ඇත්තටම වෙනස්කම් වෙලා තියෙන්නේ? මේ බලන්නකෝ. මොනවටද ඇත්තටම වෙනස්කම් වෙලා තියෙන්නේ කියලා. හරි. Okay, මේ බලන්න පුතේ I speak English. මෙතන speak එකවත් sorry I එකවත් English එකවත් subject එකවත් object එකවත් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන එකම දේ මේ speak, spoke, will speak or shall speak, I'm speaking, I was speaking, I'll be speaking. Right? ඊළඟට have spoken, right? Had spoken and ඊළඟට will have spoken. ඊළඟට අපිට පේනවා පුතේ have been speaking, had been speaking and will have been speaking. Right? දැන් පුතාලට මොනවා හරි පොඩි දෙයක් අවබෝධ වෙනවද? Okay, අපි according to the tenses මේ තියෙන tenses අනුව අපි subject එක වෙනස් කරේ නෑ පුතේ. අපි object එක වෙනස් කරේ නෑ. We just change the verb. නේද? අපි speak කියන්නේ කතා කරනවා. spoke කතා කළා. will speak කතා කරાવી. I'm speaking කතා කරමින් ඉන්නවා. was speaking කතා කරමින් හිටියා. will be speaking කතා කරමින් ඉඳී. have spoken කතා කරලා තියෙනවා. had spoken කතා කරලා තිබුණා. will have spoken කතා කරලා තියේවි. have been speaking කතා කරමින් ඉඳලා තියෙනවා. had been speaking කතා කරමින් ඉඳලා තිබුණා. now will have been speaking කතා කරමින් ඉඳලා තියේවි. පොඩි දෙයක් තේරුණාද? එහෙනම් මොනවද මේ අපි ඇත්තටම tenses කියලා කතා කරන්නේ? අපතේ is it regarding the subject? No. Is it regarding the object? No. What is it about? Actually it's about the verb. It's about the verb, right? Okay. Here we are talking about the changes of the verb according to the time. ඇත්තටම මෙතනදී මොකද්ද මේ අපි tenses කියලා කතා කරන්නේ පුතේ? Tenses are the changes of the verb. Changes of the verb according to the time. කාලෙත් එක්ක ක්‍රියාපදයට සිදු කරන්න පුළුවන් වෙනස්කම් තමයි අපි පුතේ මේ tenses කියලා කතා කරන්නේ. මෙතන පුතාලට පොඩි අවබෝධයක් වෙන්න ඇති අපි මහා මෙරක් වගේ පාඩමක් කිච්ච මේ තාමත් සරලව මොකද්ද tenses කියලා ඕගොල්ලන්ට උගන්වන්න ඕන නිසා මේ summarize කරලා පුතාලට කියලා දුන්නේ ඇත්තටම සාරාංශගත කරලා. එතනදී I speak English මම ඉංග්‍රීසි කතා කරනවා. I spoke English මම ඉංග්‍රීසි කතා කළා. I will speak English මම ඉංග්‍රීසි කතා කරાવી. Right? I'm speaking English. I am speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉන්නවා. I was speaking English මම ඉංග්‍රීසි කතා කරමින් සිටියා. I will be speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳී. Right? I have spoken English මම ඉංග්‍රීසි කතා කරලා තියෙනවා. I had spoken English මම ඉංග්‍රීසි කතා කරලා තිබුණා. I will have spoken English මම ඉංග්‍රීසි කතා කරලා තියෙනවා. Right? Finally the last three tenses I have been speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. I had been speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තිබුණා. Finally I will have been speaking English මම ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා තියෙනවා. එහෙනම් පුතේ මොනවද tenses කියලා කියන්නේ? Tenses කියන්නේ කාලෙත් එක්ක ක්‍රියාපදයට සිදු කරන්න පුළුවන් වෙනස්කම්. Tenses are the changes of the verb according to the time. Right? පුතාලට පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න මේ වගේ තවත් ලස්සන lesson එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. Thank you so much.